නායකතුමනි ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් සැලකිය යුතු සංවාදයක් ඇති වී තිබෙන බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. 1977 දී 6න් 5ක බහුතර බලයක් සහිත බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනමත විචාරණයකින් තොරවම විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළ බවත් බලයට පත් වූ 1977 වසරේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හා විරුද්ධ දේශපාලන පක්ෂ සමාජිකයන්ට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහළ බවත් බලය ලබාගෙන වසරක් ගතවනවා සමගම 1978 දී ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත් වැනි අතිමර්ධනකාරී පනත් ගෙනවිත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ක්‍රියාවට නැගීම ආරම්භ කළ බවත් 1980 දී වෘත්තීය අරගලයක් කළ රාජ්‍ය සේවකයන් ලක්ෂයකගේ රැකියා අහෝසි කළ බවත් 1981 දී යාපනයේ පැවති සංවර්ධන සභා ඡන්දය අමුවේ මංකොල්ල කෑ බවත් එහිම ප්‍රතිඵලයක් ලෙස යාපනයේ පුස්තකාලයට ගිනි තබා විනාශ කළ බවත් නිසි කලට පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් නමින් ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ලෙස මැතිවරණ නිලධාරීන් විසින්ම වාර්තා කරන ලද ජනමත විචාරණ මංකොල්ලයක් හරහා පාර්ලිමේන්තුවේ බලය පැහැරගෙන තවත් අවුරුදු 6කට නීති විරෝධීව දික් කරගත් බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති ජනමාධ්‍යවේදීන් ශිෂ්‍ය සංගම් සාහිත්‍යවේදීන් ආගමික නායකයන් මර්ධනය කරමින් පැමිණ 1983 කළු ජූලියේදී දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී සංහාරයක් එවකට පැවති ආණ්ඩුවේ නායකත්වයෙන්ම මෙහෙයවා රටක දශක 3ක සිවිල් යුද්ධයකට ඇද දැමූ බවත් එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතුරු විසින්ම සිදු කරන ලද කළු ජූලියම යොදාගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක් තහනම් කර ඒවායේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ජනමත විචාරණ මංකොල්ලයට එරෙහි ජනතා විමුක්තියේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභාවන පරිදි කටයුතු කළ බවත් 1983 ආරම්භ කරන ලද නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී පාලනය ක්‍රමයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය එකම පාලන ක්‍රමය බවට පත් කරගත් මිනිමරු ඒකාධිපති පාලනයක් ලෙස කටයුතු කළ බවත් එවකට සිටි පාලකයන් විසින් කෙතරම් තදින් වලලා දමනට උත්සාහ කළද කෙතරම් තදින් ඉතිහාසය විකෘති කර ලියා තිබුණද ජනතාව විසින් ජනතාවගේ ඉතිහාසය ලිවීම ආරම්භ කර ඇති යුගයක් පසුගිය සැප්තැම්බර් 21 වෙනිදායෙන් පසු උදා වී තිබෙන බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. එම ඒකාධිපති භීෂණකාරී 1987-1990 සිවිල් යුද වකවානුවේ එම ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් බටලන්දේ පවත්වාගෙන ලද මහා පරිමාණ ඝාතකාගාරයක් පිළිබඳව සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව මේ වෙන විට ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති වී තිබේ. ගරු කතානායකතුමනි 1977-1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කර 1994 දී සිදු වූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේම මෙම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති භීෂණකාරී පාලනය බිඳ දමා එම 17 වසරක සාපයට එරෙහිව යලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. එම 17 වසරක අඳුරු යුගය තුළ රාජ්‍ය ත්‍රස්තවාදයේ විසින් මරා දමන ලද දසදහස් ගණන් ජනතාවට යුක්ති ඉටු කිරීමයි. සූරියකන්ද වැනි සමූහ මිනිවලවල් පිළිබඳවද බටලන්ද ආදී වදකාගාර පිළිබඳවද එවකට සිටි නායකයන් ඒ ස්ථානවලටම ගොස් හිරිදරව් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ එම යුක්ති ඉටු කර ගැනීමයි. තම ආදරණීයන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. එම ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමයි. එම ක්‍රූර පාදඩ දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීමයි. ගරු කතානායකතුමනි මෙම වාර්තාව මාතෘභූමියේ අයිතිය පැහැරගත් මව්බිමේ හිස ගැසීමට උත්සාහ කළ ගහලයන් පිළිබඳව උන්ගේ කූරත්වය පිළිබඳ වාර්තාවක් පමණක්ම නොවේ. මෙම වාර්තාව තම දේශපාලන උමනා වෙනුවෙන් රටක් යුග ගණනාවක් මුළුල්ලේ විනාශ කරන ලද්දේ කෙසේද යන්නත් ඒ විනාශය හෙළිදරව් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ලැබුණු ජනවරමක් තම පන්ති මිතුරන් වෙනුවෙන් පාවා දෙන්නේ කෙසේද යන්නත් පිළිබඳව ජීවමාන සාක්ෂියක් දෙවේ. එමෙන්ම 25 වසරක් හිරුවැලිය පවා නොවැටෙන ගබඩාවක තිබූ වාර්තාවකට
නීතියේ හා යුක්තියේ ආලෝකය ලැබීම තුළින් එම වාර්තාවේ නිර්දේශයන්ට සාධාරණත්වය ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අනාගත පරම්පරාවන්ට සාක්ෂියක් දෙවනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි. ගරු කතානායකතුමනි, 1989 දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දසදහස් ගණන් සහෝදර සහෝදරියන් හිතවතුන් ඝාතනය කිරීමෙන් පසු මගේ මනසේ හා හදවතේ තැන්පත් වූ විශාල ගල් පර්වතයක් තරම් වූ බරක් තිබේ. එය මාගේ පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත අප පක්ෂයේ සමාජිකයන්ගේ හිතවතුන්ගේ පමණක් නොව ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටගෙන සිටින දසලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය සාධාරණ ශ්‍රී ලාංකිකයන්ගේ හිත්වල තැන්පත් වූ විශාල බරක් බව මම දනිමි. 2024 සැප්තැම්බර් 21 එම ගල් පර්වතයේ බරින් සැලකිය යුතු කොටසක් අප සියලු දෙනා විසින්ම නිදහස් කරගෙන තිබේ. නමුත් ඒ බර සම්පූර්ණ නිදහස් කරගත හැක්කේ ඒ සාධාරණ පොදු ජන අරගලය වෙනුවෙන් දිවිදුන් සහ අනේක විද දුෂ්කරතාවයන්ට මුහුණ දුන් සෑම කෙනෙකුටම යුක්ති හා සාධාරණත්වය ඉටු කිරීමෙන් පමණි. ඒ කළ හැක්කේ ජනමත විචාරණය නම් නීති විරෝධී ඡන්ද මංකොල්ලයකින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය පැහැරගෙන මුළු රටම එකම විශාල මහනුවරක් කළ බටලන්දේ ප්‍රධාන වදකයා ඇතුළු ප්‍රධාන අපරාධකරුවන්ට නීති මගින් කටයුතු කිරීමෙන්. එමෙන්ම 1987-1990 මහා සිවිල් යුද්ධයකට මැදි වී එහිදී විවිධ දේශපාලන පැතිගැනීමට සිදු වූ විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ හා සම්බන්ධ නැති පොදු ජනතාවට මේ මහා සිවිල් යුද්ධයේ මූල හේතුව තේරුම් කර දෙමින්ද පොදු ජනයා අතර දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව මාතෘභූමිය ගොඩනැගීමට මේ මොහොතේ ඇති වී තිබෙන පොදු උනන්දුව තවත් ශක්තිමත් වන පරිදි සංහිඳියාවේ හා සමාව දීමේ යෝධ දෑත් වලින් එම ගල් පර්වතය මාතෘභූමියේ හෘද සාක්ෂියෙන් බිමටගෙන මෙම මාතෘභූමිය සදාටම එම හෘද සාක්ෂි බරින් නිදහස් කිරීමේ. එම නිසා මෙම මහා සංහාරයන්හි සැබෑ ඝාතකයන් නීති ඉදිරියට පැමිණීමටත් එම ඝාතකයන් තම බලය රැක ගැනීම උදෙසා කරන ලද නීති විරෝධී කුරුර දේශපාලන උපක්‍රම නිසා එම කාලයේදී විවිධ පැතිගැනීමට සිදු වූ පොදු ජනයා අතර සංහිඳියාව හා සහෝදරත්වය තව තවත් ශක්තිමත් කිරීමටත් නැවත කිසි දිනක අපගේ මාතෘභූමිය තුළ එවන් සාහසික යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමත් අදිෂ්ඨාන කරගෙන මෙම බටලන්ද වාර්තාව පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. ගරු කතානායකතුමනි, ඒ අනුව මෙම වාර්තා නීතිපතිවරයාට යොමු කිරීමටත් දෙක මෙම කොමිෂන් සභා වාර්තා පිළිබඳව ඉදිරි කටයුතු කිරීම පිළිබඳ උපදෙස් යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තුන එමෙන්ම සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම මෙම බටලන්ද කොමිෂන් වාර්තාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මම විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන මෙම වාර්තා මන්ත්‍රීවරුන්ගේ සහ පොදු ජනතාවගේ පරිහරණය සඳහා මුද්‍රණය කළ යුතුයයිද ඔබතුමාට යෝජනා කිරීමට මේ අවස්ථාවක් කරගනි. එමෙන්ම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මාතෘභූමිය දරා සිටින මෙම මහා හෘද සාක්ෂි බර සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම වෙනුවෙන් යුක්ති හා සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන සෑම කෙනාටම ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරමි. බොහොම ස්තුතියි ගරු කතානායක.